මේ කොටස පටන් ගද්දී අපිට පෙන්වනවා බරණි අහනගෙන් අහනවා අද රෑ එන්ගේජ්මන්ට් එක කරන්න තෝරගත්තේ ඇයි කියලා. ඉතින් අහන කියනවා අද රෑට එයාලගේ ශක්තිය දුර්වල වෙනවා කියලා. මොකද අද රෑ තමයි පූර්ණිම රාත්‍රිය. ඉතින් අහන බරණිට කියනවා අද රෑට පාෂා අපි දීපු නාගමාණික්‍ය බුරු නාගමාණික්‍යයක් කියලා අනිවාර්යෙන්ම හොයා ගන්නවා. ඒ නිසා එයාට මේ පෞකාරයන් ඉවර කරන්න තියෙන්නේ හරිම ටික වෙලාවයි. ඒ නිසා තමයි එයා අද රෑට මේ එන්ගේජ්මන්ට් එක කරන්න තීරණය කරේ. මොකද අහනට ඕන කරලා තියෙනවා එයාගේ හතුරන්ගෙන් පරිගන්න කලින් ආරමන්වයි රාධිකාවයි නැවත එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ටීනාට ලෙටර් එකක් හම්බ වෙනවා අහන හම්බ වෙන්න ටෙරස් එකට එන්න කියලා. ඉතින් මෙතනදී මේ ලියුම ටීනාට එවන්නේ රාධිකා. රාධිකා ටීනව ටෙරස් එකට ගෙන්නගෙන ටීනව ටෙරස් එකෙන් පහළට තල්ලු කරනවා. ඒත් අහන එතනට නාග ස්වරූපයෙන් ඇවිල්ලා ටීනව බේර ගන්නවා. අහනවා ටීන ඇයි ටෙරස් එකෙන් පල්ලෙහාට පැන්නේ කියලා. මොකද අහන හිතන්නේ ටීනා කරන් නිසා හිත වේදනාවෙන් මේ ටෙරස් එකෙන් පැන්නා කියලා. ඒත් ටීනා අහනට කියනවා එයා පැන්නේ නෑ එයාව කවුරු හරි ටෙරස් එකේ ඉඳන් තල්ලු කරා කියලා. එයා නාග කන්‍යාවක් කියලා කවුරු හරි සැක කරනවා කියලා මෙතනදී අහනට බරණි කියනවා. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයා ගන්න ඕනේ කියලා අහන මෙතනදී කියනවා. ඊට පස්සේ රාධිකා ආරමන්ට කියනවා ඔයා ගොඩක් වේදනාවෙන් ඉන්නවා කියලා මං දන්නවා කියලා. ඊට පස්සේ ආරමන් රාධිකාට කියනවා අහන ඉන්නේ ගොඩක් සතුටින්. ඒ නිසා එයාගේ වේදනාව ගැන එයාට ගාණක් නෑ කියලා ආරමන් රාධිකාට කියනවා. ඒ වගේම ආරමන් රාධිකාට කියනවා එයත් එක්ක අද රැයට එන්ගේජ්මන්ට් එක කරන්න කියලා. මොකද ආරමන්ට ඕනේ අහනට වර්ධකාරී හැඟීමක් ඇති කරගන්න. ඒ නිසා තමයි ආරමනුත් move on වුණා කියලා පෙන්වන්න රාධිකාත් එක්ක engage වෙන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් රාධිකා ඒකට එකග වෙනවා. ඊළඟ සීන් එකේදී අහනයි ආරමනුයි දික්කාසාද වෙන්න බෑ කියලා පරමිත් බල්ජිත්ට කියනවා. බල්ජිත්ත් කියනවා ඒක ඇත්ත අපි කොහොම හරි අහනටයි ආරමන්ටයි දික්කාසාද වෙන්න නොදී ඉන්න ඕනේ කියලා. මෙතනදී අහන අපිට දුන්නේ බොරු නාගමාණික්‍යයක්ද ඇත්ත නාගමාණික්‍යයක්ද කියලා අද රැයට හොයාගන්න පුළුවන් කියලා බල්ජිත් කියනවා. නාගමාණික්‍ය ගැන අහනට කිසිම අදහසක් නැහැ කියලා පරමිත් කියනවා. අද රෑ මේ නාග කන්‍යාවන් දුර්වල වෙනවා කියලා ඊළඟට බල්ජිත් කියනවා. මේක රවීෂ්ට ඇහෙනවා. ඉතින් රවීෂ් හිතනවා එයාට අද රෑට නාග කන්‍යාවන් දුර්වල වෙන නිසා එයාලගේ ඇත්ත හැමෝටම කියන්න පුළුවන්. මොකද එයාලා දුර්වල වුණාට පස්සේ රවිෂ්ට ඇටැක් කරන්න බැහැ කියලා මෙතනදී රවිෂ් හිතනවා. ඊට පස්සේ ආරමනුයි අහනයි එකට පහළට එනවා. ආරමන් අහනට කියනවා ඔයාට මම මේ ලෝකේ තියෙන හැම සතුටක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. අහන කියනවා ඔයත් ඔයාගේ හැබැයි ආදරේ ළඟට යන නිසා ඔයත් සතුටෙන් ඉන්නවා කියලා මං හිතනවා කියලා. රාධිකා පැත්තකටලා හිතනවා මේක පටන් ගැම්ම විතරයි කියලා. වික්‍රම් අහනගේ අත අල්ලගෙන ස්ටේජ් එකට යනවා. මෙයාලගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙන්න තමයි යන්නේ. ආරමනුයි රාධිකත් මේ ස්ටේජ් එකට යනවා. ඊළඟට ආරමන් රාධිකාගේ ඇඟිල්ලට මුද්ද දානවා. ඉතින් මේ අතරේ රවීෂුත් එතනට ඇවිල්ලා ඇත්ත හෙලි කරන්න යනවා. නමුත් බරණි රවීෂ්ට ඇත්ත හෙලි කරන්න දෙන්නේ නැහැ. එයාව නවත්වලා රවීෂ්ව සිහි නැති කරනවා. ඊළඟට වික්‍රම් අහනට මුද්ද දාන්න හදනවා. ඉතින් වික්‍රම්ට අහනට මුද්ද දාන්න හම්බ වෙන්නේ නැහැ. එතනට රිෂබ් එනවා. රිෂබ් කියන්නේ වික්‍රම්ගේ තාත්තා. ඊට පස්සේ රිෂබ් එතෙන්ට ඇවිල්ලා කෑ ගහලා කියනවා මේ විවාහ ඉවස ගැනීම කොහොමත්ම වෙන්න බෑ කියලා. එතනදී රිෂබ් කියනවා. පැය කිහිපයකට කලින් අපිට පෙන්වනවා රාධිකා රිෂබ්ව හම්බ වෙනවා. ඉතින් රිෂබ් රාධිකාට කියනවා අහන නාග කන්‍යාවක් කියලා. ඉතින් රාධිකා කියනවා ඔයා මේක අනිවාර්යෙන්ම හැමෝටම කියන්න ඕනේ කියලා. රිෂබ් කියනවා එයාට ඒක කරන්න බෑ. එයා එහෙම කරොත් අහන එයාව මරලා දාවි කියලා. ඉතින් මෙතනදී රාධිකා කියනවා අද පූර්ණිම රාත්‍රියේ නාග කන්‍යාවන් දුර්වල වෙනවා. ඔයා අහනගේ ඇත්ත ගෙදර කාට හරි කිව්වේ නැත්නම් එයා වික්‍රම්ව මරලා දානවා කියලා රිෂබ්ට තර්ජනය කරනවා. ඒ නිසා අද රාත්‍රියේ තමයි හොඳම අවස්ථාව අහනගේ ඇත්ත හෙලි කරන්න කියලා මෙතනදී රාධිකා රිෂබ්ට කියනවා. ඉතින් ඒ නිසා තමයි රිෂබ් මේ විදිහට එන්ගේජ්මන්ට් එක මැද්දට ඇවිල්ලා අහන නාග කන්‍යාවක් කියලා හැමෝටම කියන්න යන්නේ. ඉතින් වික්‍රම් රිෂබ්ව දැකලා රිෂබ් ළඟට ගිහිල්ලා එයාව වැළඳ ගන්නවා. මොකද එයාගේ තාත්තා එයාගේ එන්ගේජ්මන්ට් එකට ආව එක ගැන වික්‍රම්ට ගොඩක් සතුටුයි. රිෂබ් කියනවා මං අද අහනගේ හැත්තම ස්වරූපය හැමෝටම පෙන්වනවා කියලා. එයා ජනේල ගාවට ගිහිල්ලා එතන ජනේලේ කවුළුව විවෘත කරනවා. ඉතින් එතනදී හඳ එළිය අහනගේ ඇඟට වැටෙනවා. ඉතින් අහනා ටික ටික එයාගේ නාග ස්වරූපයට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී බරණි අහනව බේරගන්න එතන ගින්නක් ඇති කරනවා. ඊට පස්සේ බරණි කෑ ගහනවා. හැමෝම එතන කලබල වෙනවා. ඉතින් මේ ගින්නට බය හැමෝම එතනින් දුවලා යනවා. අනිත් පැත්තෙන්
පාෂා මේ නාගමාණික්කේ දිහා බලනවා. මොකද අද රෑ මේ නාගමාණික්කේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හරියටම බලන්න පුළුවන් නිසා. ඉතින් එතනදී පාෂා තේරුම් ගන්නවා මේ නාගමාණික්කේ ඇත්තටම බොරු එකක් කියලා. ඉතින් ඒක කියන්න පාෂා පරමිත්ට කෝල් කරනවා. නමුත් පරමිත් කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා පාෂාට මේක පරමිත්ට කියන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ ගින්න අතරතුර අහානා එයාගේ නාග ස්වරූපයට පත් වෙලා රිෂබ්ට පහර දෙනවා. රිෂබ් අහනගෙන් බේරෙලා පරමිත් ගාවට ගිහින් කියනවා අහන නාග කන්‍යාවක් කියලා. ඉතින් මේක පරමිත් විශ්වාස කරන්නේ නැහැ. මොකද කරණුයි පරමිතුයි කට්ටිය එකතු වෙලා අහන නාග කන්‍යාවක්ද කියලා බලන්න ටීනව පැහැරගෙන ගිහිල්ලා CCTV වලින් බැලුවනේ. ඉතින් එයාලා එතනදී ඔප්පු කරගත්ත අහන කියන්නේ ඇත්තටම නාග කන්‍යාවක් නෙමෙයි කියලා. ඉතින් මේ කියන දේ පරමිත් කොහොමත්ම විශ්වාස කරන්නේ නැහැ. පරමිත් කියනවා අහන නාග කන්‍යාවක් නම් අපිත් එයත් එක්ක එකතු වෙලා අර බටරලා සද්දට නටමු කියලා මෙතනදී පරමිත් රිෂබ්ට විහිළු කරනවා. පරමිත් කියන්නේ රිෂබ් පිස්සු වැටිලා ඉන්නවා කියලා. ඉතින් මෙතනට මානසික රෝහලේ කාර්යමණ්ඩලය ඇවිල්ලා රිෂබ්ව අල්ල ගන්නවා. එයාලා කියනවා රිෂබ් මේ මානසික රෝහලෙන් පැනලා ගියා කියලා. වික්‍රම් කියනවා රිෂබ් කියන්නේ එයාගේ තාත්තා නැතුව පිස්සෙක් නෙමෙයි කියලා. මෙතනදී රිෂබ් කියනවා හැම කෙනෙක්වම නැති කරලා දානවා කියලා. එයා එතනදී කෑ ගහලා කියනවා එයාට පිස්සු නෑ කියලා. ඉතින් මෙතනදී මානසික රෝහලේ කාර්යමණ්ඩලය රිෂබ් කන්ට්‍රෝල් කරගෙන එතනින් අරගෙන යනවා. ඉතින් මේ මානසික රෝහලේ කාර්යමණ්ඩලයේ විදියට ඇත්තටම මෙතනට ඇවිල්ලා ඉන්නේ අහනයි බරණේ. මෙවර රිෂබ්ට පැනලා යන්න දෙන්න බෑ කියලා අහන බරණේට කියනවා. ඉතින් රිෂබ් එයාලගෙන් එයාගේ ජීවිතය ඉල්ලලා ඉන්නවා. එයාව මරන්න එපා කියලා අහන ඉස්සරහා බැගපත් වෙනවා. ඒත් අහන මෙතනදී රිෂබ්ව අතාරින්නේ නැහැ. රිෂබ් කියනවා එයා කාටවත් ඇත්ත කියන්නේ නැහැ එයාව අතාරින්න කියලා. ඒත් අහන අන්තිමට රිෂබ්ව මරලා දානවා. මේ අතරේ ආරමන් අහනව හැම තැනම හොයනවා. එයා රාධිකාගෙන් අහනව දැක්කද කියලා. රාධිකා කියනවා එයා වික්‍රම් එක්ක ඉන්නවා දැක්කා කියලා. රාධිකා ආරමන්ට කියනවා එයා වෙඩින් එකට හැමදේම arrange කරලායි තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී රාධිකා එකපාරටම කලන්ත ගතියක් හැවෙලා වගේ රඟපානවා. ඊට පස්සේ ආරමන් රාධිකාව අල්ල ගන්නවා. රාධිකා ආරමන්ට කියනවා සමහර විට මම අපේ වෙඩින් එකට කලින්ම මැරෙන්න පුළුවන් කියලා. මම වෙඩින් එකට කලින් මැරුණොත් ඔයාට මේ වෙඩින් එක කරන්න ඕන වෙන්නේ නැහැ කියලා මෙතනදී රාධිකා ආරමන්ට කියනවා. මම මේ වෙඩින් එක කැන්සල් කරලා දාන්නම් කියලා මෙතනදී රාධිකා ආරමන්ට කියනවා. ඊට පස්සේ ආරමන් රාධිකාට කියනවා මේ වෙඩින් එක කැන්සල් කරන්න එපා කියලා. මොකද ආරමන්ට රාධිකා ගැන අනුකම්පාවක් හිතෙන නිසා. මේ අතරේ අහනේ බරණේ ගෙදරට එනවා. ඉතින් ගෙදරට එද්දී එයාලා දකිනවා ගෙදර හැමතැනම ඩෙකොරේට් කරලා තියෙනවා රාධිකාගේ ආරමන්ගේ වෙඩින් එකට. ඊට පස්සේ ටීන එතෙන්ට ඇවිල්ලා කියනවා හෙට ආරමනේ රාධිකායි විවාහ වෙන්න යනවා කියලා. අහනා මෙතනදී වික්‍රම්ට කතා කරලා හෙට එයාලටත් විවාහ වෙන්න පුළුවන්ද කියලා වික්‍රම්ගෙන් අහනවා. වික්‍රම් අහනවා ඇයි මේ හදිස්සිය කියලා. අහන කියනවා ඔයා ඇවිල්ලා මාම මෙතනදී එක්කගෙන යන්න කියලා කෝල් එක කට් කරනවා. එයා ටීනාට කියනවා ආරමන්ට ආදරය කරන්නේ නැහැ කියලා. හැබැයි ටීනා මේක විශ්වාස කරන්නේ නැහැ. අහන ආරමන්ට විතරයි ආදරය කරන්නේ කියලා ටීනා දන්නවා. අහන කාමරේට යද්දී එතන ආරමන් ඉන්නවා. ඉතින් අහන එයාගේ ලගේජ් ඔක්කොම අරගෙන එතනින් පිට වෙලා යනවා. ආරමන්ගේ රාධිකාගේ විවාහයෙන් පස්සේ එයාගේ සතුරන් හැමෝම මරලා දානවා කියලා එයා හිතනවා. මෙතනදී බරණේ රවිෂ්ගේ කාමරයට ගිහිල්ලා එයාගේ කටට ටේප් එකක් දාලා වහලා දානවා. එයා මේ ඇත්ත ගැන හැමෝටම හෙළි කරන්න උත්සාහ කරපු එකක් වැරදි කියලා බරණේ රවිෂ්ට හොඳටම බයිනවා. වචනයක්වත් කියන්න එපා කියලා බරණේ රවිෂ්ට එතනදී අවවාද කරනවා. එහෙම නැත්නම් එයාගේ දිව කපලා දානවා කියලා බරණේ රවිෂ්ට කියනවා. ඊට පස්සේ බරණේ එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙතනදී ලගේජ් ඔක්කොම අරගෙන එන අහනව දැක්ක බරණි අහනගෙන් අහනවා ඔයා දැන් කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ අහනා බරණිට කියනවා පරමිත් මට මේ ගෙදරින් යන්න දෙන්නේ නැහැ. ඒ නිසා පරමිත් කොහොම හරි මාව නවත්වනවා කියලා එතනදී අහන බරණිට කියනවා. ඒ නිසා එයා කොහෙවත් යන්නේ නැහැ කියලා අහන බරණිට කියනවා. හෙට එයා මේ සියලුම පව්කාරයන්ව මරලා දානවා කියලා බරණිට කියලා අහන පල්ලෙහාට යනවා. මේ වෙලාවේ අහන ලගේජ් ඔක්කොම අරගෙන යනවා දැක්ක පරමිත් අහනගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. අහනයාට කියනවා එයාට දැන් ආරමන් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා එයාට මේ ගෙදර ඉන්න බෑ කියලා අහන පරමිත්ට කියනවා. මම වික්‍රම්ට කතා කළා එයා දැනටමත් එනවා ඇති මාව එක්කන් යන්න කියලා අහන එතනදී පරමිත්ට කියනවා. මෙතනදී වික්‍රම් අහනව එක්කගෙන යන්න හදනවා. පරමිත් අහනට කියනවා ඔයාට කොහෙවත් අපි යන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ වික්‍රම් අහනට කියනවා අපි එහෙනම් මෙහෙදිම විවාහ වෙමු කියලා. අහන එකට එකග වෙනවා.
ඉතින් මෙතනදී පාරමිත බර්ෂිත කියනවා අහන කියන්නේ නාග කන්‍යාවක් නෙමෙයි නිදානයක් කියලා. ඒ වගේම එයාලට අහනට මේ ගෙදරින් යන්න ඉඩ දෙන්න බෑ කියලත් පාරමිත බර්ෂිත කියනවා. අහන දීපු නාගමාණික්‍ය ඇත්ත එකක් වෙන්න ඇති කියලා පාරමිත කියනවා. ඒ නිසා තමයි පාෂා තවමත් එයාලට කතා කරේ නැත්තේ කියලත් පාරමිත මෙතනදී බර්ෂිත කියනවා. අනිත් පැත්තෙන් පාෂා අහන යාලට දීපු නාගමාණික්‍ය බොරු එකක් කියලා දැනගන්නවා. ඉතින් එයා කියනවා අහන කියන්නේ අනිවාර්යෙන්ම නාග කන්‍යාවක් කියලා. එයා කොහොම හරි අහනගෙන් ඇත්තම නාගමාණික්‍යයි අර ඩොකියුමන්ට්ස් ලබා ගන්නවා කියලා පාෂා මෙතනදී කියනවා. ඊළඟ දවසේ අහන ලස්සන මනමාලියක් විදිහට සූදානම් වෙනවා. ඉතින් අහනා බරණිට කියනවා මේ ඇඳුම කොච්චර ලස්සනද ඒකට යාට අයිතියක් නැහැ කියලා. මොකද නාග කන්‍යාවකට මිනිස්සෙක්ට ආදරය කරන්න බෑ කියලා අහන එතනදී කියනවා. අද රැට මේ ගේම් එක ඉවර වෙනවා කියලත් අහන කියනවා. බරණි අහනව එතනින් මගුල් මණ්ඩපයට අරගෙන යනවා. ඉතින් මේ අතරේ ආරමනුත් මනමාලයෙක් විදිහට ලෑස්ති වෙලා අහන ඉස්සරහට එනවා. ඉතින් මේ දෙන්නට දෙන්න මූණට මූණ එතනදී හම්බ වෙනවා. බරණි ඒ දෙන්නට ඉඩ දීලා එතනින් පිට වෙලා යනවා. ආරමන් අහන ගාවට ගිහිල්ලා අහන දිහා බලනවා. ආරමන් අහනට කියනවා මට ඔයා ගැන ගොඩක් සතුටුයි කියලා. අහන ආරමන්ට කියනවා ඔයාටත් වගේ ආදරේ ලැබෙන එක ගැන මං ගොඩක් සතුටු වෙනවා කියලා. ඉතින් මෙතනදී ආරමන් අහනගෙන් අහනවා අපි ඩිවෝස් වෙන්නේ නැතුව තවමත් එකට හිටියා නම් ඔයා වික්‍රම්ට ආදරේ නොකළා නම් මට ආදරේ කරන්න ඉඩ තියනවාද කියලා මෙතනදී ආරමන් අහනගෙන් අහනවා. එයා මේ වගේ දේවල් හිතලා නැහැ කියලා එතනදී අහන ආරමන්ට කියනවා. ඒත් අහන හිතින් හිතනවා එයා ආදරේ කරන්නේත් ආරමන්ට විතරයි කියලා. ඉතින් මෙතනින් මේ කොටස ඉවර වෙනවා. ඊළඟ කොටස අපි ඔයාලට ඉක්මනටම අරගෙන එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.